Hi guys, welcome to back my YouTube channel. අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ user profile එක කොහොමද design කරගත්තේ කියන එක. මම මෙතෙක් කතා කරගෙන ආවා කොහොමද අපේ project එක develop වුනේ, step by step කතා කරා, කොහොමද වෙන්නේ කියලා කතා කරා, අලුතෙන් මොනවද add උනේ කියන දේවල් ගැන ඔයාලට කතා කරගෙන ආවා. දැන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ කොහොමද මේකේ අපේ මේ තියෙන user profile එක design කරගත්තේ කියන එක. මෙතනදී ගත්තොත් එහෙම user කෙනෙකුට profile එකක් තියෙනවා. දැන් මෙතනදී ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොෆයිල් එකට ලොග් වුණාට පස්සේ මේ තියෙන්නේ user profile එක. මෙතනදී ගත්තොත් එහෙම my profile කියලා add කරලා අපේ image එක, එතකොට basic information, එතකොට profile information and address information කියලා අපි වෙන වෙනම දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අපේ වෙන වෙනම add කරගෙන තියෙනවා. එතකොට මේක ඩිසයින් පාර්ට් එක කොහොමද උනේ කියන එක පිළිබඳව තමයි දැන් මම කතා කරන්න යන්නේ. අපි දැන් බලමු මේක ඩිසයිනින් පාර්ට් එක කොහොමද කරගත්තේ කියන එක පිළිබඳව. ඉස්සෙල්ලාම මෙතනින් අපි ඉස්සෙල්ලාම user profile.php කියලා පාර්ට් එකක් ඩිසයින් කරගෙන තියෙනවා. මෙතනදී ගත්තට පස්සේ ඉස්සෙල්ලාම අපි PHP required එකක් දාලා header.php එක මෙතනට contact කරගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ ඔයාලා header එක location and index.php කියන එකට contact කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක back වුණාට පස්සේ location.php එකෙන් තමයි ආය මෙතනට ඒක locate වෙන විදිහට design කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගත්තට පස්සේ අපි මෙතනින් ගන්නවා user rs එක අරගෙන database එකෙන් search කරනවා select කරලා ඉවරලා ඒක id එක, first name එක, last name එක, email එක, active type id and user and id කියන ටික අපි ගන්නවා. ඊට පස්සේ ඉවරලා මෙතනදී user id ටික අරගෙන මෙතනදී අපි database එකේ නැවත search එකක් දා ගන්නවා. user ඒ ටික අරගෙන ඉවරලා null කරලා ඊට පස්සේ ආයෙ ගන්නේ avatar url, ඊට පස්සේලා bio එක, gender id එක, mobile එක, එතකොට address id එක, gender එක, gender name එක, line 1, line 2, city id, city name, country id, එතකොට country name, user profile, එතකොට gender id, එතකොට left join එකක් දාලා ඉවරලා left join එකේ දාලා දිනවා address, city ඒවා වෙන වෙනම කඩලා දාලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තට පස්සේ මෙතනට ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් එක අපි දාලා ඉවරලා ඇඩ් එකක් දාලා ඉවරලා ප්‍රොෆයිල් එක නැවත null row කරලා ඉවරලා 0 කරලා තියෙනවා. ප්‍රොෆයිල් එක rs witches කියලා දාලා null කරලා තියෙනවා. ඊට පස්සේ එලා මෙතනින් ගත්තොත් එහෙම gender side එක ගත්තොත් එහෙම මෙතන gender එක අරගෙන ඉවරලා gender එක මොන විදිහට වැටෙන්න ඕන, female ද male ද කියන එක මෙතනදී අපි select කරගන්න search query එකක් දාලා ඉවරලා ඒකේ gender id එක අරගන්න create කරගන්න මෙතනදී හදලා තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ country side එක ගත්තොත් එහෙම database එකෙන් search කරලා country එකක් අරගෙන තියෙනවා. country මොන විදිහට තියෙන database එකේ ඒක select කරගත්තට පස්සේ යන්න පුළුවන් විදිහට මෙතනදී අපි add කරගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට profile එක බලා ගැනීමට හැකියාවක් තියෙනවා. country id එක, database search එක දාලා ඉවරලා city, country id, city එක city එක ඒ විදිහට ඒක equal කරගෙන, ඒ කියන්නේ අපි කියනවා ඒක right කරගෙන select form එකක් කරා database එකෙන් search කරලා අරගෙන තිනවා. ඊට පස්සේ ඉවරලා ගත්තොත් එහෙම selection country id එකක් තමයි ඊට පස්සේ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන් කොහොමද මෙතනදී avatar url එක අරගෙන තියෙන්නේ කියන එක. මෙතනදී ගත්තොත් එහෙම අපි මේ ගන්න URL එක නැත්නම් අපි කියනවා user URL එක change වෙන විදිහට තමයි මෙතනදී හදලා තියෙන්නේ. මොකද අපි දැන් මේ තියෙන URL එකට අපේ image එක add කරාට පස්සේ ඒක database එකේ update වෙලා එතනේ URL එක view කරන්න අවශ්‍ය වෙනවා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මොකක්ද ඒ සිද්ධිය කියන එක. ඊට පස්සේ ගත්තට පස්සේ වෙලා page header එක අරගෙන තියෙනවා. page header එක my profile, update user profile information කියන ටික දාලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. මෙන්න මේ part එක තමයි තියෙන්නේ මෙතනදී. my profile, update your profile information කියන එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනදී දීලා තියෙනවා
සක්සස් error message ටික මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඉන්ටිග්‍රේට් වෙන්නේ කියන එක පිළිබඳව. ඊට පස්සේ ඔයාලා ගත්තට පස්සේ error message වලදී මෙතනදී profile MSG එකක් අරගෙන ඉවරලා ඒ ටික grounded කරලා අදාළ විදිහට profile එකේ images sizes balance කරලා success කියන වැටෙන error message ටික හදලා ඒ විදිහට design කරගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ avatar selection ඒ කියන්නේ මෙතනදී තමයි අපේ image එක add වෙන විදියට design එක දාගෙන තියෙන්නේ. ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් recommended JPG PNG under 5MB කියන එක දාලා දෙනවා. ඒ කියන්නේ අවම 5MB කියන image එකක් විතරයි මෙතනට ඇතුළත් කර ගැනීමට හැකියාව තියෙන්නේ. මෙතනදී ගත්තොත් ඊට පස්සේ ගත්තොත් එහෙම choose photo කියන එක ක්ලික් කරාට පස්සේ වෙලා අපේ file එක open වෙලා accept කරගෙන ඉවරලා ඇතුළට ගිහලා image එක අර image එක වැටුණාට පස්සේ කලින් තිබ්බ ඒ කියන්නේ අපේ avatar කියන image එක hide වෙන විදිහට තමයි මෙතනදී design එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී first name එක last name එක email එක කියන දේවල් අපි කලින්ම database එකෙන් search කරලා අරගන්නවා. එකක් දාලා ඉවරලා first name last name email කියන ටික. ඊට පස්සේලා profile information එකේ bio එක අපි add කරන්න ඕනි. maximum 500යි දාන්න පුළුවන්. ඒ කියන්නේ වචන ගත්තොත් ඒ වචන 500 අවම add කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකලා ගත්තොත් එහෙම bio එක නැවත update වෙනවා database එකේදී. ඊට පස්සේ ගත්තොත් එහෙම gender එකත් ඒ වගේ gender එක select කරගන්න selection gender කියන එක දාලා ඉවරලා drop down එකක් දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ගත්තොත් එහෙම drop down එකෙන් පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා අපේ database එකේ තියෙන female ද male ද කියන දෙක gender ID එක select කරගෙන තමයි මෙතනදී gender එක හදාගෙන තියෙන්නේ. මෙතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මොබයිල් එක type කරන්න තමයි text කියන එකෙන් තමයි type එක දීලා තියෙන්නේ. telephone mobile කියන එකෙන් දීලා තියෙනවා. අවම 10 විතරයි දාන්න පුළුවන්. ඒ කියන්නේ placeholder 10 ඒ කියන්නේ අවම 10 තමයි numbers add කරගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තට පස්සේ ඔයාලා බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒක අපේ database එක add වෙන්න මෙතනදී profile කියන එක mobile කියලා එකකින් indicate කරලා ID එක create කරගෙන තියෙනවා. enter 10 detection only කියලා දාලා තියෙනවා. detection only කියලා. ඊට පස්සේ ඔයාලා ගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් address information කියන එක මෙන්න මෙතනදී මේ විදිහට add කරලා තියෙනවා. එතකොට මෙතන view වෙන්නේ address information කියන එක මෙන්න මේ විදිහට. ඉතින්ද ගත්තොත් එimhe address information කියන එකේදී මෙතන බලා ගන්න පුළුවන් address line 1 address line 2 කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතනදී address line 1 එකේදී අපි address එකක් add කරගන්න ඕනි. address line 2 එකේත් address එකක් add කරගන්න ඕනි. ඒක database එකේ search කරලා database එකට add වෙන විදිහට තමයි මෙතනදී line 1 line 2 කියලා add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මෙතනදී country එකේදී country කියලා add කරගෙන තිනවා. selection country drop down එකක් දාලා ඉවරලා value එක selection country drop down එකක් දාලා අරගෙන තියෙනවා. create ID කියන එක ID option එකෙන් database එකෙන් search කරලා අරගෙන ඉවරලා අපේ email මේ කොහෙද ශ්‍රී ලංකන්ද ඒවද මොන country එකේද කියන එක අපිට බලා ගන්න මෙතනදී හැකියාවක් තියෙනවා. city එක කොහෙද කියන එක මෙතනදී බලා ගන්න ඒ database එකෙන් search කරලා අරගෙන ඉවරලා ID city ID එක create කරලා තමයි මෙතනදී search කරන්නේ. ඒ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී අරගෙන තියෙනවා form active කියන එක. එතකොට මෙතනදී අරගෙන තියෙන්නේ අපි gap එකක් තියලා ඒ ටික හදාගෙන ඉවරලා dashboard.php එක හදලා ඉවරලා ඒ විදිහට අවශ්‍ය දේවල් ටික submit කරන විදිහට save change කියන එක click කරන්න බටන් එකක් දාලා හදලා තියෙනවා. ඊට පස්සේ ඒවට file upload preview කියන එක දාලා තියෙනවා. මෙතනදී යන්නේ ෆයිල් process එක කොහොමද හැදුනේ කියන එක. ඊට පස්සේ මම ඔයාලට මේ ටික පැහැදිලි කරන්නම්. දැනට කොහොමද design එකේ උනේ කියන ටික ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. අපි දැන් බලමු කොහොමද මේකේ process එක වෙන්නේ කියන එක. මෙතනදී ගත්තොත් එහෙනම් අපිට මෙහෙම choose photo ගිහිල්ලා ඉවරලා අපිට කැමති image එකක් select කරගන්න පුළුවන්. මම මෙතනින් normal මොකක් හරි image එකක් මම select කරගන්නවා. මම බලා ගන්නම් මෙන්න මෙතනින් මේ image එක open කරාම මෙතනට image එක change වෙනවා. ඊට පස්සේ වෙලා ගත්තට පස්සේ වෙලා මම මෙතනින් select gender කියන එක අයින් කරනවා. එතකොට number එක අයින් කරනවා. ඒ number එක අරගෙන save change දුන්නාට පස්සේ fail to update profile information. හරිනේ. එතකොට profile information කියන ඒවායේ දේවල් ටිකක් අඩුයි. එතකොට මම මේක දෙනවා mail මගේ number එක දෙනවා. ඊට පස්සේ වෙලා ගත්තට පස්සේ වෙලා address line එකක් මම අයින් කරනවා.
save change වල දාලා address line 1 is required කියලා දාලා දෙනවා. ඒක මෙතනින් මම ආය වැල්ලවයි කියලා දෙනවා. එතකොට stream ඇදුර කියන එක මම අයින් කරලා ඉවරලා බලනවා save change දෙන්න. මෙතනදී address line 2 එක තිබ්බත් එකයි නැතත් එකයි. ඒක අපිට address line 1 විතරයි අපි accept කරගෙන තියෙන්නේ. මෙතනදී ගත්තොත් එහෙම select country කියන එක add කරන්න නැතුව දැම්මොත් එහෙම වලට බලන්න fail to update user address කියන එක ඇටලා තියෙනවා. මෙතනින් okay කරලා ඉවරලා මෙතනින් අපි ශ්‍රී ලංකන් දීලා මෙතනින් වැල්ලවාය දීලි ඉවරලා මෙතනින් දැන් මේ අපි data's ටික වෙනස් කරගෙන තියෙනවා. ඊට පස්සේ වෙලා මෙන්න මෙතනින් මේ first name එකයි last name එකයි අයින් කරලා save change දුන්නොත් එහෙම මෙතනින් බලා ගන්න පුළුවන්. please මෙතන first name එක enter කරන්න ඕනි. last name එකත් enter කරන්න ඕනි. නැතුව අපිට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ වෙලා save change දුන්නාට පස්සේ profile update successful කියලා මෙතනින් කොළ පාටින් වැටෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර කලින් තිබ්බ data's ටික මෙතනදී update වුණා. හරිද? දැන් ඔයාලට මේක හරියටම update වෙනවද කියලා බලා ගන්න මම මෙතනින් වෙනස් කරනවා. මෙතන software engineering අපේ දැන් database එකේ මම ඔයාලට පෙන්නන්නම් මෙතනදී update වෙලා තියෙන එක. මෙතනදී ගත්තොත් එහෙම user profile එකේ world best software engineering එතකොට mobile number එක මෙතනදී mail කියන එකත් වැල්ලවයි කියන එකත් මෙතනදී අප්ඩේට් වෙලා තියෙනවා. මම ඔයාලට මෙතනදී මේ world best software engineer කියන එක මෙතනදී මම ඔයාලට පෙන්නන්නම් වෙනස් වෙන්නේ කොහොමද කියලා වෙනස් වෙන්නේ. මම මෙතනදී මේක remove කරලා ඉවර වෙලා remove කරලා ඉවර වෙලා එතකොට මෙතනදී female add කරලා ඉවරලා number එක මම මෙතනදී add කරනවා 0.7 415යි 1525 කියන නම්බර් එක මම මෙතනදී ඇඩ් කරලා වැල්ලවාය කියන එකට දානවා මම කොලම්බෝ කියන එක ඇඩ් කරලා මෙතනදී මම දෙනවා save change කියන එක. එතකොට profile update successfully කියලා වැටෙනවා. මම එතකොට ගිහලා බලනවා මෙතනදී මේක refresh කරලා ඉවරලා ඔයාලා බලන්න software engineering 0.7 කියන එකත් ඊට පස්සේ gender එක female විදියට දාලා තියෙනවා. කොලම්බෝ කියලා මෙතන address id එක වැටලා තියෙනවා. url එක මේ විදිහට වැටලා තියෙනවා. නම රෝමිත කියලා මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා ඒතර පැහැදිලි වෙන්නේ නැති මෙතනදී database එකෙන් නිවැරදිව updates ටික වෙනවා. කොහොමද මෙතනදී data ටික update වෙලා තියෙන්නේ කියන ටිකත් ඔයාලට පැහැදිලිව පේන්නේ නැති කියන මම හිතනවා. එතකොට ඔය විදිහට තමයි අපේ මේ data profile එකේ තියෙන design part එක උනේ and ඒ ටික වෙන්නේ මේ විදිහට කියලා ඔයාලට මට පෙන්වන්න අවශ්‍ය වුණේ. එතකොට මම ඊළඟ එකෙන් පෙන්වන්නම් කොහොමද මේකේ processing part එක අපි හදලා තියෙන්නේ කියන එක. එතකොට මගේ මේ වීඩියෝ සීරීස් එකේ design part එක තමයි ඔයාලට පෙන්නුවේ. design part එක මම මෙතනින් end කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම processing part එක කොහොමද වෙන්නේ කියලා code lines කොහොමද හදුනේ කියන එක මම ඔයාලට පෙන්නනවා. එතකම් මම මේ වීඩියෝ එක end කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.